ඔයාලට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු සාමාන්‍යයෙන් මාස 2ක් 3ක් අතර ලේන් බබාලට කන්න දෙන කෑම පිළිබඳව. ලේන් බබාලට ගුණ සහ අගුණ කෑම. ඒවා වර්ග කරොත් පළතුරු, පලා වර්ග, එළවලු වර්ග, මල්, ඇට ජාති, දියර ආහාර. ඉතින් ලේන් බබාලට මුලින්ම කන්න දෙන්න කලින් අපි එයාලගේ දත් වර්ධනය වෙන්න අඹදලු, ලපටි, අතුරු කිලි, පලා වර්ග, ඇපල් කෑල්ලක්, මිදි ගෙඩියක්, පොල් කෑල්ලක් එහෙම දීලා බලන්න ඕනේ. ඒ වගේම එකම කෑම වර්ගය හැමදාම ලබා දෙන්න හොඳ නැහැ. දවස ගානේ විවිධත්වයෙන් යුතු කෑම ලබා දිය යුතුයි. මෙම ආහාරවලත් ගුණ සහ අගුණ කෑම තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු ලේන් බබාලට ගුණ කෑම පිළිබඳව. පළතුරු වලින් ගත්තොත් පේර, ඇපල්, මිදි, දෙළුම්, මාදන්, හීන් බෝවිටියා, නෙල්ලි, නමිනම්, වැල්දොඩම්, ගල්සියඹලා, අඹරැල්ලා, කොහු කිරිල්ල, පැණි දොඩම්, දියොල්, අඹ. මෙහිදී අඹ ලබා දෙද්දී සතියට දෙපාරක් වගේ ලබා දෙන්න. රස්ලි කාලෙට නම් අඩුවෙන් දෙන තරමට තමයි හොඳ. මොකද අඹ උෂ්ණ නිසා. ගස්ලපු ලබා දෙනව නම් හැමදාම ලබා දෙන්න එපා. ඒ වගේ දේවල් ඉඳලා හිටලා කලාතුරකින් ලබා දෙන්න. ඉතින් එළවලු ಜಾති ඒ වගේ බැලුවොත් කැරට්, මල් ගෝවා, සලාද කොළ, ගෝවා කොළ, කියුකම්බර්, බ්‍රොකොලි, වට්ටක්ක, තක්කලි. සමහරක් ලේනු මෙතන තියෙන කෑම වලින් සමහර එළවලු ಜಾති, පළතුරු ಜಾති කන්නත් පුළුවන්. ඒගොල්ලෝ කන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඒක එක්කෙනාගෙන් වෙනස් වෙනවා. එතකොට ස්වභාවික මල් වර්ග ඒ වගේම බලනවා නම් රත් මල්, සේපාලිකා මල්, කටරොඩු මල්, හා මල්, දෙළුම් මල්, අඹ මල්, කෙසෙල් මුව මල්. මෙහිදී පාන්දරම පීදුන මල් තෝරගන්න. මොකද කෙසෙල් මුවේ උදේ පාන්දරෙම පීදෙන මල් තමයි ලේනු ඒවේ පැණි බොන්න කැමති. එතකොට ගඳ පාන මල් සහ එහි ගෙඩි, පොල් මල්, පුවක් මල්, ගොඩබර මල්, අශෝක මල්, කොට්ටම්බ මල්, හීන් බෝවිටියා මල්, කරපිංචා මල් සහ එහි ඇට, කෝපි මල් සහ ඇට ඒවත් එයාලා කනවා. නමුත් මගේ අත්දැකීමත් එක්ක බලද්දී රත් මල්, කටරොඩු මල් හා මල් මෙන්න මේවා නම් ලේනු හරිම ආසයි කන්න. කොළ වර්ග සහ අනෙකුත් කෑම අඹදලු, දිරච්ච අඹ අතු, රිකිලි, කෝටු, ගොටුකොළ, කංකුම්, මුකුණු වෙන්න, ගිරාපලා, සාරණ, පොල්පලා, මොනර කුඩුම්බිය, මල් සහ කොළ, තුත්තිරි ගස්, මාන ගස්වල ඇට, තනකොළ, උඳු පියලිය, කුරුඳු කොළ දළු, අඹරැල්ල දළු, පේර දළු. මෙහිදී තනකොළ දෙද්දී මුලත් එක්කම ගලවලා යාලට දෙන්න. ඒක මොකද යාලගේ ඇඟට ගුණයි. තවද වට්ටක්ක ඇට, කැකිරි ඇට, කොමඩු ඇට, කොට්ටම්බ ඇට, සූරියකාන්ත ඇට, පොල් කෑල්ලක් එහෙම, කුරුම්බ කෑල්ලක් එහෙම කුරුම්බ කන්න මෙයාලා හරිම ආසයි. රස්නේ කාලේට කුරුම්බ වතුර ටිකක් එහෙම දෙන්න. ඒක එයාලගේ ඇඟට හොඳයි. එතකොට ලේන්නු කියන්නේ සරල භක්ෂක සතුන්. ඉතින් මෙයාලා පළතුරු, එළවලු, කොළ, මල් විතරක් නෙමෙයි කන්නේ. මෙයාලගේ ප්‍රෝටීන් ලබා ගන්නේ පොඩි කෘමීන්, පණුවන්, කොටම් පණුවෝ, වේයෝ, වේ හුඹස්, කුඹල් බිත්තර, මකුළුවන්, මදුරුවෝ, මේරුන් ආහාරයට ගනිමින්. ගෙවල් වල හදන ලේන් බබාලට ඒ දේවල් අපිට දෙන්න බැරි නිසා සාමාන්‍යයෙන් වැඩුණු මාස 4ක 5ක ලේන් බබෙක්ට බිත්තර කහමද කෑල්ලක් හෝ වටු බිත්තර කහමද කෑල්ලක් සතියට එක ගානේ ලබා දෙන්න පුළුවන්. මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනේ බිත්තර තම්බද්දී එය විනාඩි 25ක් අඩුම තරමේ හොඳට තම්බන්න ඕනේ. බිත්තර කහමද කොටස අමු ගතියක් තිබුණොත් පැටියට බඩේ අමාරුවක් හැදෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා බිත්තර කහමද දෙනවා නම් කවමදාවත් ඒක එක දිගට එකම දවසේ දෙන්න යන්න එපා. ඒක සතියකට එකක්
එක්ක සති දෙකකට එකක් අන්න ඒ වගේ දෙන්න. මොකද එළියේ ඉන්න ලේන්නු එයාලගේ ඇඟට බෙහෙත් හොයාගන්න එයාලා දන්නවා. එළියේ ඉන්න සත්තු, මකුළු දැල් එක එක ಜಾති එයාලා කනවා. නමුත් අපිට ගෙවල් වල හදන ලේන්නුන්ට එහෙම දේවල් හොයලා දෙන්න බෑනේ. ඒ නිසා ඔයාලට ඒකට බිත්තර කහමද කෑල්ලක්, පොඩි සාමාන්‍ය කෑල්ලක් එයාලට කන්න දෙන්න පුළුවන්. ලේන් බබාලට අත්‍යවශ්‍යම දේ තමයි කැල්සියම් හා විටමින් D. ඉතින් ලේන් බබාලට කැල්සියම් ප්‍රමාණය වර්ධනය කරගන්න ඔයාලට පුළුවන් යෝගට්, කිවි, බ්‍රොකොලි වගේ දේවල් දෙන්න. එතකොට බ්ලූබෙරි වගේ ලබා දෙන්නත් පුළුවන්. මොකද ඒවා හයි කැල්සියම් අඩංගු ආහාර. නමුත් මේ දේවල් මිලෙන් අධික නිසා ඔයාලට යන්න පුළුවන් එකම සොලියුෂන් එක තමයි යෝගට්. ඒකත් ගොඩක් සීතල දවස්වලට, වැසි දවස්වලට දෙන්න යන්න එපා. දවස් 2කට 3ට අන්න ඒ වගේ ලබා දෙන්න පුළුවන්. මොකද මෙයාලගේ කැල්සියම් උරාගන්නේ මෙයාලගේ ඇඟේ ඇටකටු වලින්. ඉතින් ඒ ඇටකටු වලින් උරාගන්න කැල්සියම් ප්‍රමාණය අඩු වුණොත් මෙටබොලික් බෝන් ඩීසීස් කියන ලෙඩේ හැදෙන්න පුළුවන්. ඒකෙන් එයාලගේ අස්ථි වර්ධනය අඩු වෙනවා. එතකොට තමයි ශීෂ ඇටැක් කියන ඇඟ ගැහෙන්න ගන්න ලෙඩේ හැදෙන්නේ. ඒක මුලින් පටන් ගන්නේ කකුල් දෙකින්. ඊට පස්සේ ඒක කොන්දට දක්වා එනවා. එතනින් පස්සේ එයාට කොන්දෙන් පල්ලෙහාට පණ නැති ගතියක් එනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් ගෙදර හදන ලේන් බබාලට මාස 3ක් යනකම් එළුකිරි සමග යෝගට් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. ඉතින් අන්තිමටම අපි කතා කරොත් ලේන් බබාලට නුසුදුසු කෑම. සමහර පළතුරු වර්ග, ගොඩක්ම කෙසෙල්, කාබරංගා, මැංගොස්. කෙසෙල් නම් කවමදාවත් පොඩි පැටියෙක්ට උනත් දෙන්න යන්න එපා. මොකද එයාලා ඉක්මනට ලෙඩ වෙන්න ගන්නවා කෙසෙල් කෑවම. ඒ වගේ පොටෑසියම් වැඩි. එතකොට එළවලු වර්ග බැලුවොත් කරවිල, වැටකොළු, පතෝල, බෝංචි, මෑකරල්. එතකොට අපි එදිනෙදා කන කෑම වලින් පැණි රස කෑම, පිටි කෑම, චොක්ලට්, බීම ಜಾති ඒවා දෙන්න යන්නත් එපා. චොක්ලට් නම් කවමදාවත් ලේන් බබාලට දෙන්න යන්න එපා. මොකද ඒක එයාලගේ ඇඟට විසයි. එතකොට එයාලට ලේ වමන යන්න ගන්නවා. ඉතින් අද අපි කතා කරේ ලේන් බබාලට දෙන්න හොඳ කෑම සහ අගුණ කෑම. පුළුවන් තරම් එයාලට ස්වභාවික කෑම පමණක් ලබා දෙන්න පුරුදු වෙන්න. මොකද එතකොට එයාලට හැදෙන්න තියෙන ලෙඩ රෝග අවම කරගන්න පුළුවන්. ඔයාලත් මං වගේ ලේන් බබාලා හදන කෙනෙක් නම්, ඒ වගේම ඔයාලා යාළුවෝ කවුරු හරි හදන අය ඉන්නවා නම් මේක ෂෙයා කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ආයෙම අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.